ඔයාගේ ඉන්ට්‍රස්ට් එක තමයි මට නම් වැදගත්. අපි මොනවද? හයි කොහමද? අපි අද පොඩි ගමනක් යනවා. පොඩි කිව්වට ගොඩක් කල් ඉඳලා ආසාවෙන් හිටපු දෙයක් කරන්න යන්නේ. හැමෝටම හොරෙන් යන්නේ. එහෙම එකක් නෑ. අපි ලංකාවට එද්දි හිතාගෙන හිටියා පොඩි දෙයක් කරන්න. දැන් ඔයගොල්ලන් දන්නවා ඇති මොකක්ද කියලා. ටැටු එකක් ගහන්න හිතාගෙන හිටියා දෙන්නම. හැබැයි ආවට පස්සේ ඒක කොහොම හරි මගේ ඇරුණා. ඊට පස්සේ ටික එක වැඩ ආවා. ඒවත් එක්ක ඒක මගේ ඇරලා ගියා. ඊට පස්සේ ඒක ආපහු එළියට ආවා. ඒකට හේතුව අපේ හස්බන්ඩ්ගේ යාළුවෙක් ඒගොල්ලන් ටැටු කරලා තිබ්බා ලංකාවට ඇවිල්ලා. ඒක දැක්කට පස්සේ ආයෙත් අර ආශාව උඩට ආවා. ඉතින් අපි දෙන අද යනවා ටැටු එකක් කරගන්න. ඉතින් මේක ෆස්ට් ටැටු එක්ස්පීරියන්ස් එක හින්දා මගේ සහ හස්බන්ඩ්ගේ. ඉතින් මට හිතුණා වීඩියෝ එකක් කරන්න මෙමරි එකක් විදිහට. කවදා හරි දවසක බලද්දි හොඳයි ඉතින් ඒ හින්දා. ඉතින් තාම අයිඩියා එකක් නැහැ ඇත්තටම මේ මොකක්ද කරන්න. පොඩි අයිඩියාස් ටිකක් තියාගෙන යන්නේ. අපි එතෙන්ට ගිහිල්ලා බලනවා කොහොමද මොකක්ද කරන්න කියලා. සමහර ටැටු එක කරන්න නැතුව ආපහු හිතන්නේ නැහැ. දන්නේ බලමු ගිහිල්ලා මොකක් වෙයිද කියලා. අපි යන්නේ නුවර පෙරදිනේ නේද? හරියටම කියන්නම් පස්සේ රවි ටැටු කියලා කෙනෙක් ඉන්නවා. එයා ළඟට තමයි යන්නේ. ඒක මම කලින්ම දැනගෙනත් හිටියා. මගේ යාළුවෙක් එයාගෙන් කරා දැන් ගොඩක් කාලයකට කලින්. එයා හොඳයි කියලා මගේ යාළුවා ඒ කාලෙත් කියලා තිබ්බා. සහ මගේ හස්බන්ඩ්ගේ යාළුවත් එයාගේ වයිෆුත් ටැටු කරලා තිබුණේ එතනින්. ඉතින් අපි හිතුවා එතෙන්ට යනවා කියලා. ඉතින් ගිහින් බලමු මොකද්ද වෙන්නේ කොහොමද වෙන්නේ කියලා. ටිකක් බයයි රිදෙයිද කියලා. මොකද අර නීඩල් එකක ඉන්නේ කරන්නේ. ඉතින් බලමු. ඔයාලට මොකද කියන්නේ? සතුටු ඉල ඉතින් බලමු ගිහලා මොකද වෙන්නේ කියලා. අපි ආවා තැනට රවි ටැටු කියන එකට. ඒක තියෙන මෙතන. මොකද හිතේන්නේ? මම කොහෙද ටැටු එක දාන්නේ? කොහෙද එතන? එතෙන්ද දාන්නේ බර්ත් මාර්ක් එකනේ. ඉතින් අපි ආවේ කැන්ඩි වල තියෙන රවි ටැටු එකට. කලින් කිව්වත් වගේ අපි අපේ යාළුවෝ කීප දෙනෙක්ම මෙතනින් හොඳට ටැටුස් කරන් තිබිච්ච නිසාම තමයි මෙතෙන්ට ආවේ. අපි දෙන්නම ටැටුස් දෙකක් කරනවා කියලා හිතුවා. හස්බන්ඩ්ගේ බර්ත් මාර්ක් එකක් තියෙනවා කකුලේ. ඉතින් අපි හිතුවේ එතනින් පොඩි ටැටු එකක් කරගන්න. ලොකුවට ටැටුස් කරනවා කියලා ඉඩ එකක් තිබුණෙත් නැහැ. අර ඉස්සර ඉඳලම තිබ්බනේ චූටි ටැටු කරන උණක්. ඉතින් ඒ නිසා තමයි ලංකාවට එනකම්ම හිටියේ ටැටු එකක් කරගන්න. ඉතින් මේ විදිහට තමයි හස්බන්ඩ්ගේ කකුලේ ටැටු එක කරේ. මං හිතන්නේ යාට පොඩ්ඩක් රිදුනා. ඉතින් මේක තමයි යාගේ ෆයිනල් ලුක් එක. මට යාගේ සම්පූර්ණ එකක් නම් ගන්න බැරි වුණා. ඉතින් අපි බලමු දැන් මගේ ටැටු එක කොහොමද වෙන්නේ කියලා. එහෙම මට ලොකු අයිඩියා එකක් තිබුණේ නැහැ කරන ටැටු එක ගැන. හැබැයි කරන්නේ මෙතන කියන අයිඩියා එක තිබුණා. මගේ හිතේ මුලින්ම තිබ්බේ මේ ඩැන්ඩලින් ෆ්ලවර් එක කරගන්න. ඒකේ මීනින් එක සාමාන්‍යයෙන් හෝප් ට්‍රාන්ස්ෆෝමේෂන් වගේ. ඊට පස්සේ සන්ෆ්ලවර් එක කරගන්නත් අයිඩියා එකක් තිබුණා. හැබැයි අර ගොඩක් අය සන්ෆ්ලවර් එක කරන නිසා තමයි මම ඩැන්ඩලින් ෆ්ලවර් එකට කරන්න ඕනි කියලා හිතුවේ. හැබැයි ඩැන්ඩලින් ෆ්ලවර් එක කරනකොට චුට්ටක් අර මට ඕනේ තැනට වඩා පොඩක් ස්ප්‍රෙඩ් වෙනවා වගේ. ඒක නිකන් පැතිරිලා තමයි තියනවා කිව්වේ. ඊට පස්සේ මේ සන්ෆ්ලවර් එක අර පැනිකින් පොඩක් ඇඳට පස්සේ පැනිකින් නෙවෙයි අර ඒගොල්ලන් ඇඳලා බලනවානේ මුලින්. මට මේ හිතුණා නැහැ ඒක ඕකේ කියලා. අනේ මන්ද මික්ස් ෆීලිංගස් තියෙන්නේ. ඔයගොල්ලන් කියන්න මේක ලස්සනයිද මට කියලා. ඒ කියන්නේ කලින් ප්ලෑන් කරන් ගිහිල්ලා කරපු ටැටු එකක් නෙවෙයි මේක. ඒ වෙලාවේ එතෙන්ට ගිහිල්ලා ටැටු ආටිස්ට් එක කතා කරලා මට ඉතින් ලස්සනයි කියලා හිතුන නිසා කරපු ටැටු එකක්. හයි. අපි කරා ටැටු එක ඔයගොල්ලන් දන්නවනේ. ඔයගොල්ලන් දැක්කම මම හිතන්නේ පොඩි වීඩියෝ ක්ලිප්ස් ටිකක් ගත්තා ටැටු එක කරද්දී.
අරකට වැඩිය මේ ගහන්න කිව්ව වීඩියෝ කරා. ඇත්තම ලස්සනයිද? Yes. මෙහෙමයි. හරිද? මේගොල්ලෝ හැමෝම කිව්වා දෙකම ලස්සනයි කියලා. මටත් අරකට කැමති හිතුණා. උනාට දැන් මට ඕනෙකම තිබ්බේ මේ මල මෙහෙට කරන්නේ නැතුව මෙතනින්ම දාන්න. එතකොට අරක චුට්ටක් උඩටත් යනවා සහ මේ මුලින්ම එතන ඒ ටැටුවරිස් කිව්වා මේ චුට්ටක් මල මෙහෙට වෙනවා කියලා. ඒ නිසා මම මේක හිතෙන් අයින් කරගත්තා. ඊට පස්සේ අය මේක පොඩ තියලා බැලුවම මේ විදිහට නෑ ඊට පස්සේ මට මේක මාරම සැටිස් වුණා. හැබැයි මේක ටිකක් කොමන් නේ. කොමන් කියන්නේ මේකම නෙමෙයි. මේක සන්ෆ්ලවර් නේ. සන්ෆ්ලවර් එකක් නේ. එතකොට සන්ෆ්ලවර් ගොඩක් අය ඉතින් කරනවා. හැබැයි අරක අන්කොමන් කියලා. මම ඒකටත් ආසයි. හරිද? ඒකත් මම හිතාගෙන ඉන්නවා කවදා හරි කොහේ හරි කරගන්න. එනකොට අර මෙතන මේක විසිබල් මේ විදිහට පේනකොට මට ඉතින් හිතෙනවා මේ මං ගත්ත තීරණය වැරදි නෑ කියලා. හරිම ලස්සනයි. හරි මං ආසයි. මේක පර්මනන්ට් නේද? ඔව් තීරණය වෙනස් කරන්න. සදා. ඒක තාම එහෙම හිතෙන්නේ නෑ. හරිද? අර මං වගේ මට බොඩි නෑ ජොලි වගේ. මට දැන් ෆීලිං එක කියන්න දෙයක් නෑ. මට තේරෙන්නේ නෑ මොකද්ද කියන්නේ කියලා. ඉතින් එහෙම තමයි මගේ ෆස්ට් ටැටු එක්ස්පීරියන්ස් එක. අපේ හස්බන්ඩ්ගේ ටැටු එක මේ වෙලාවට පෙන්වන්න විදිහක් නැහැ. මොකද එයා ඩ්‍රයිව් කරනවා. මම එයාගේ ඒක ඊළඟට පෙන්වන්නම්. බයි. මේත් එදාමයි අපි කුරුණෑගලට එනකොට 4:00 වගේ වුණා. ඊට පස්සේ මට තිබුණ එකම නිවාඩු දවස. ඉක්මනට කෝල් කරලා බැලුවම සැලොන් එකට කිව්වා ඒගොල්ලන් මට කොණ්ඩේ කලර් කරලා දෙන්නම් කියලා. ඉතින් මේ මගේ කලර් කරනත් ෆස්ට් එක්ස්පීරියන්ස් එක. මම කලින් කලර් කරලාම නැහැ කවදාවත්. ඊට පස්සේ දඩිබිඩි ගාලා ගෙදර ගිහිල්ලා වෙනදමක් දාගෙන ටක් ගාලා ආව සැලොන් එකට. මේ සැලොන් එක සැලොන් ක්‍රාෂ් පුවග්ගසන්දියේ තියෙන්නේ. මම කැරටින් ට්‍රීට්මන්ට් එකක් කරගත්තේ මේගොල්ලන්ගෙන්. ඒගොල්ලන්ගේ බෙස්ට් ප්‍රයිස් එකකට හොඳ සර්විස් එකක් ගන්න පුළුවන් ඉතින් එක්ස්පීරියන්ස් එකකින් කිව්වේ. ඉතින් ලොකුවට වීඩියෝස් ගත්තේ නැහැ. ගොඩක් මහන්සි වෙලා තිබ්බේ. තව ගමනක් යන්නත් තිබුණා. ඉතින් මේ විදිහට තමයි අන්තිමම ටික කරන්නේ. මම තමයි අන්තිමටම හිටියේ. මොකද මේගොල්ලන් මං හින්දම තමයි රෑ 8:00 9 වගේ මේ ටයිම් එක මට මතක නැහැ හරියට මේ වගේ ටයිම් එකක්. ඉතින් අන්තිමටම වීඩියෝස් ගන්න බැරි වුණා. ඉතින් ඒගොල්ලන් ඇඩ් කරලා තිබ්බ ඒගොල්ලන්ගේ පේජ් එකේ ඇඩ් කරලා තිබ්බ ෆොටෝස් ටිකක් මම මෙතනින් දානවා. ඉතින් මෙහෙම තමයි මගේ ෆස්ට් ටැටු එක්ස්පීරියන්ස් එකයි ෆස්ට් හෙයාර් කලර් එක්ස්පීරියන්ස් එකයි එකම දවසේ කරගත්තේ. ඉතින් ආයෙත් ලස්සන වීඩියෝ එකකින් එන්නම්. පරිස්සමින් ඉන්න බයි.